හරි. අපි අවකලනය මුලින්දන් සියලුම සිද්ධාන්ත ටික කරනවා. ඔයාලා හරියට මේක පොතක ලියාගෙන පිළිවෙලට වැඩ ටික කරන්න. මේකට දාලා ටියුට් එක ඔයාලට ගෲප් එකෙන් ගන්න පුළුවන්. මේක යට ලින්ක් එක තියෙනවා. ලින්ක් එකෙන් ජොයින් වෙලා ගෲප් එකෙන් ගන්න. ඒක හර ගෲප් එකේ දාලා තිබුණ නැත්නම් ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. ටියුට් එක ඉල්ලලා අවකලනය ටියුට් එක දෙන්න කියලා මැසේජ් එකක් දාන්න. එතකොට ටියුට් එක දෙයි. හරි. හරි. අවකලනය අපි පටන් ගමු. අවකලනය. මේකේ මම එහෙම ලොකුවට වෙලාව දෙන්නේ නැහැ. මොකක් හරි ගණන් අපි හදාගෙන යනකොට මැද්දෙන් ඔයාලට වෙලාව වුණොත් ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඊට පස්සේ ඉතුරු ටික බලන්න. ඔයා හැම වෙලාවෙම ගාන try කරන්න. ඔයා හැම වෙලාවෙම ගාන try කරන්න ඕනේ. මම ගානක් දුන්නාම මුල් ටිකේ නම් ඕන වෙන්නේ නැහැ. ටිකක් දුර වෙලා ගියාම තමයි ඕන වෙන්නේ. හරි. හරි. අවකලනය කියන පාඩමේ අපි මුලින්ම මේකේ අංකනයක් ගැන කතා කරනවා. අංකනය. මොකක්ද අංකනය? අපි කියනවා මෙහෙම එකක්. x විශයෙන් අවකලනය කරනවලු අපි මේක අංකනය මෙහෙම y කියලා දානවා. හරි. මේකේ තේරුම අපි දැන් දැනගන්න බෑ. මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි තේරුම් කීපයක් තියෙනවා මම නිකන් ලියන්න. y ව x වලින් අවකලනය කිරීම. y ව x වලින් අවකලනය කිරීම. ඒකක්. නැත්නම් මේක කියන්න පුළුවන් y ව x විශයෙන් අවකලනය කිරීම. අපි කොහොමද කියමු. නැත්නම් අපිට තව එකක් කියන්න පුළුවන් x වලින් y ව අවකලනය. x වලින් y ව අවකලනය කිරීම. නැත්නම් x විශයෙන් y ව අවකලනය කරනවා කියලා කියනවා. අවකලනය කරනවා කියලා කියනවා. හරි. හරි. ඕක තමයි මූලික අංකණය, පළවෙනි අංකණය කියලා දාලා ওই ටික දාගන්න. හරි. මම කරගෙන යන්නම් ඔයාලට මේක වීඩියෝ එක නිසා මම කරගෙන යන්නම්. ඔයාලට වෙලාව මදි වුණොත් වීඩියෝ එක නවත්තලා දාගන්න. හරි. දෙවෙනි අවකලන. දෙවෙනි කතාව. මේක අපි නිකන් පොඩ්ඩක් නිකන් කෙටියෙන් අර්ථ දක්වනවා මෙහෙම. මේකේ තේරුම තමයි සාමාන්‍යයෙන් අපි මේ අවකලනය කරන්නේ මොකද්ද? ඇතුළින් එක්කිනාව මේ ලවයේ ඇතුළින් එක්කිනාව තමයි අපි හැම වෙලාවෙම අවකලනය කරන්නේ. විෂය තමයි පල්ලෙහෙන් ලියන්නේ. කාගෙන්ද අවකලනය කරන්න කියන එක අපි පල්ලෙහෙන් ලියන්නේ. x වලින් y ව. y ව x විෂයෙන් අවකලනය කිරීම. y ව x වලින් අවකලනය කිරීම නැත්නම් y ව x විෂයෙන් අවකලනය කිරීම. x වලින් y ව අවකලනය කිරීම නැත්නම් x විෂයෙන් y ව අවකලනය කිරීම. මේක ගණන් වල පෙළක් වෙලාට භාවිතා වෙනවා මෙහෙම. ඕක කෙටියෙන් ලියනවා y ව x විෂයෙන් අවකලනය කරා කියන එක y dash කියලා. ඕක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව. fx කියලා ශ්‍රිතයක් අවකලනය කරොත් x විෂයෙන් අහනම් මේක ලියන්න පුළුවන් f dash x කියලා. හරි. ආවක අපි ලියන කතාව. ඕකේ තේරුම මේකේ තේරුම මම කිව්වොත් fx ව x විෂයෙන් අවකලනය. x විෂයෙන් අවකලනය කරනවා කියන කතාව තමයි තියෙන්නේ. හරිද? හරි. ඔතන නිකන් දාගන්න. මම ඊළඟ මකයින් තේරෙනවා අපේ. ඊට පස්සේ මේක ප්‍රායෝගික පොඩි තේරුමක් තියෙනවා සාමාන්‍යයෙන් මොකද්ද දැන් අවකලනය කියන එක කතාව ඉස්සරහට අපිට අවකලනය යෙදීම කියලා කැලලක් තියෙනවා. ඒ කැලල ඇතුළතදී මේක සරලව තේරෙනවා. මම දැනට පොඩි අදහසක් කියන්නම් මේක මොකද්ද වෙන්නේ කියලා. හරි. සාමාන්‍යයෙන් අපිට මේක යෙදීම් වලට භාවිතා වෙන විදිහ මම කියන්නම්. මම මේක නැත්තම් කියන්නම් ප්‍රායෝගික තේරුම් වගේ නිකන් කියන්නම්. ප්‍රායෝගික තේරුම.
ප්‍රායෝගික තේරුම තමයි මෙහෙමයි. හිතන්න ළමයෙක්ගේ උස වෙනස් වෙනවා. ළමයා පොඩි කාලේ නම් ඉඳන් උස වෙනවනේ. උස යනවනේ උස වෙනවා. ඒ මොකද්ද වෙනස් වෙන්නේ? කාලය එක්ක. හරිද? හරි. ප්‍රායෝගික තේරුම ඇතුලේ මම මේක පොඩක් ඉස්සෙල්ලාම කියන්න dy dx එක මොකද්ද වෙනස් වෙන්නේ කියලා. dy යට dx. සාමාන්‍යයෙන් මේකේ සිංහල තේරුම තමයි x වෙනස් වෙනවට y වෙනස් වෙන ප්‍රමාණය. x වෙනස් වෙනකොට y වෙනස් වෙන ප්‍රමාණය. හරි. ප්‍රායෝගික තේරුමක් ගත්තොත් හිතන්න ළමයෙක්ගේ උස. ළමයෙක්ගේ උස සැලකුවොත් ළමයාගේ උස වෙනස් වෙනවා මොකද්ද කාලය සමග. මට මේක ලියන්න පුළුවන්. ළමයාගේ උස මොකද වෙනස් වෙන්නේ? කාලය සමග. ඔය වගේ ප්‍රායෝගික තේරුම. පළවෙනි එක ළමයිගේ උස සැලකුවොත් ඒ වගේ. මම තව උදාහරණයක් ගන්නවා වගේ තේරුම. හිතන්න නිකන් ශාකයක කොළ නිකන් ගහක කොළයක්. නිකන් කොළයක් සැලකුවොත් පත්‍රයක් සැලකුවොත් එයාගේ පත්‍රයේ වර්ගඵලය වෙනස් වෙනව නේද මොකද්ද? කාලය සමග. ඔය නිකන් ප්‍රායෝගික තේරුමක්. නිකන් ව්‍යාපාරවල මම නිකන් හිතනවා මෙහෙම. ව්‍යාපාරයක මොකක් හරි ව්‍යාපාරයක ප්‍රචාරණ කටයුතු කරනවා. අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරන්නේ ලාභ ලැබීමත් එක්කනේ. නිකන් ලාභෙත් එක්ක ප්‍රචාරණය කොච්චරක් කරාම ලාභය කොච්චරක් එදෙනවද? අන්න ඒ වගේ ඒ දෙන්න අතර වෙනස් වීම. අපිට මේකෙන් මට ලියන්න පුළුවන්. ලාභය කොච්චරක් එනවද? ඔයා ප්‍රචාරණය කරන ප්‍රමාණයත් එක්ක. ඔය වගේ කතාවක් තමයි තියෙන්නේ. හරි. ඔය ටික දාගන්න උදාහරණ වශයෙන් නිකන් ප්‍රායෝගික පොඩි තේරුමක්. හරි. අපේ කතාවට දැනට වැදගත් නැහැ. පසු කාලිනව මේක වැදගත්කමක් තියෙනවා. හරි. 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 අපි මේ අවකලනය කරන එක කොටස් තුනක් තියෙනවා. ඒක අපිට කියලා දෙනවා එකක් ප්‍රථම මූල ධර්මයේ මගින් අවකලනය කිරීම. ප්‍රථම මූල ධර්මයේ මගින් අවකලනය කිරීම. ඊළඟට තියෙනවා සම්මත සූත්‍ර මගින් අවකලනය. සම්මත සූත්‍ර මගින් අවකලනය. තව එකක් තියෙනවා අපිට ওই දෙක තියෙනවා සම්මත සූත්‍ර මගින් හරි ඔය දෙක තියෙනවා. ඊට පස්සේ අවකලනයේ යෙදීම් කියන කැලලක් තියෙනවා. අවකලනයේ ප්‍රායෝගික යෙදීම්. අවකලනයේ යෙදීම් කියලා කැලලක් තියෙනවා. අපි ওই තුන
කතා කරනවා යෙදීම ආශ්‍රිත ගැටලු කියලා කතා කරනවා. හරි. හරි. ඕකෙන් මම මුලින්ම කතා කරන්නේ ප්‍රථම මූලධර්ම මගින් එක කෑල්ල නෙමෙයි. සම්මත සූත්‍ර මගින් අවකලනය කෑල්ල. ඊට පස්සේ එනවා ප්‍රථම මූලධර්ම මගින් අවකලනය කරනවා කියන කෑල්ලට. හරි. ඕක දාගන්න. හරි. දාගන්න ප්‍රථම සම්මත සූත්‍ර මගින් අවකලනය කිරීම. සම්මත සූත්‍ර මගින් අවකලනය කිරීම. සම්මත සූත්‍ර මගින් අවකලනය කිරීම. හරි. හරි. පළවෙනි සූත්‍රය නම් මෙහෙම එකක්. අපිට එනවා n යනු පරිමේය සංඛ්‍යාවක් වන විට n යනු පරිමේය සංඛ්‍යාවක් වන විට d xn ගේ අවකලනය xn n විශයෙන් අවකලනය කරාම එන උත්තරේ තමයි n වතාවක් x n ඍණ 1 කියලා කියනවා. ඒ තමයි පළවෙනි සූත්‍රය. හරි. හරි. ඔක දාන්න ටක් ගාලා. හරි. මේක දාගන්න කලින් චුට්ටක් අහගන්න. උදාහරණයක් මම කියන්න. පාඩ දෙනවා d x වල 5 x විශයෙන් අවකලනය කරනවා. එහෙනම් උත්තරේ මොකද්ද? n වගේ මේකේ n වගේ තියෙන මේකේ 5. එහෙනම් අපි දන්නවා xn ගේ අවකලනය n වතාවක් x එයාගෙන් n ගෙන් එකක් අඩු වෙන්න. n ගෙන් එකක් අඩු. එහෙනම් 5 වතාවක් x n 5 ඍණ 1. එහෙනම් මම ලියන්න පුළුවන් 5x 4. තව උදාහරණයක් මම ගත්තොත් x වල 7 වෙනි බල dx කියන අවකලනය. මොකද දෙන්නේ? 7x 7න් එකක් ගියාම 6. හරි. දැන් දාගන්න. මාත් එක්කම කරගෙන යන්න. එහෙනම් ඒ විදිහට මෙන්න මෙයාව අවකලනය කරලා දෙන්න බා. x වල පහ බෙදීම දෙක x විශයෙන් අවකලනය කරන්න. කොහොමද කරන්නේ? n වගේ තියෙන පහ බෙදීම දෙක. එහෙනම් උත්තරේ n වතාවක් x පහ බෙදීම දෙකෙන් එකක් අඩු කරනවා. පහ බෙදීම දෙක x පොදු හරය අරන් සුළු කරොත් 3 බෙදීම දෙකක් කියලා එනවා. උත්තරේ එනවා. දාගන්න. ඊට පස්සේ මෙයා කරන්න ඒක දාගෙන ඉවරලා. x වල ඍණ 9 වෙනි බලය. එහෙනම් මෙයා අවකලනය කරොත් මොකක්ද වෙන්නේ? ඍණ 9 වතාවක් x ඍණ 9න් එකක් අඩු වුණාම මොකක්ද වෙන්නේ? ඍණ 10ක් වෙනවා. හරි. දාගන්න. මම ලියන්න කරන්නේ එහෙම ලොකුට වෙලාව තී කියන්නේ නැහැ. ඔයා ඒක බැලන්ස් කරගන්න වීඩියෝ එක බලන එකත් එක්කම. ගානක් දාන්න. මේකත් හදන්න බලන්න. කලින් විදිහමයි n වගේ තියෙන ඍණ 5. ඍණ 5 x n ඍණ 1. n වගේ තියෙන ඍණ 5 ඍණ 1. එහෙනම් 5 වතාව ඍණ 5 වතාවක් x ඍණ 6 කියලා එනවා. මේක අවකලනය කරන්න බෑ.
කොහොමද අවකලනය කරන්නේ? n වගේ තියෙන ඍණ භාගය. ඍණ භාගය වතාවක් x ඍණ භාගෙන් ඍණ එකක් අඩු වුණාම ඍණ භාගෙන් ඍණයක් අඩු වුණාම මොකද්ද? ඍණ 3 බෙදීම 2 x ඍණ 3 බෙදීම කියන උත්තරේ එනවා. හරි. දාගන්න එතන එනකම්. ඔයාලට y දෙනවා x සමානයි 9 කියලා. දීලා ඔයාලට කියනවා dy යට dx සොයන්න කියලා නිකන්. අලුත් අර කතාවම තමයි තියෙන්නේ වෙනසක් නැහැ. කොහොමද dy යට dx එක හොයන්න තියෙන්නේ? ලියාගමු බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. dy යට dx. y කියන එක කියනකොට මට දාන්න පුළුවන් මොකද්ද? x වල 9 වෙනි බලය කියලා. dx වල 9 වෙනි බලය වතාවක් dx. අරගම තමයි තියෙන්නේ නේද? 9 වතාවක් x 9න් එකක් ගියාම 8යි. දාගන්න. දාගෙන ඔයා මේක කරන්න බෑ. dy යට dx එක සොයන්න. dy යට dx y වෙනකොට මට ලියන්න පුළුවන් මොකද්ද? x වල 5 වෙනි බලය 15 වෙනි බලය කියලා. n වගේ තියෙන්නේ 15. x 15න් එකක් ගියාම 14යි. කියන උත්තරය එනවා. හරි. මෙතනින් පස්සේ මේක දාගන්න බා. dx යට dx මොකද්ද? ඒක අවකලනය කරලා මොකක්ද වෙන්නේ? ඔයා හැම වෙලාවෙම ගාන හදා යන්න එකපාරට මේ නිකන් ෆිල්ම් එක බලනවා වගේ බලන්න යන්න එපා. හරිද? මම මේක ඉතාලම විනාඩි කිහිපයකට කඩලා දාන්න හදන්නේ ඔයාලට බලන්න ලේසි වෙන්න. ලොකු වීඩියෝස් තියන්නේ නැහැ. කරදරයි නෝලට. මේක මම ලියා ගන්න පුළුවන් මෙහෙම. x වල පළවෙනි බලය කියලා. n වගේ තියෙන එක x එකෙන් එකක් අඩු කරනවා. එක වතාවක් x වල බිඳුව. අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක බිඳුව 1යි. එහෙනම් උත්තරේ 1යි කියලා එනවා. x විශේෂයෙන් අවකලනය කරාම 1යි. හරි. ඊට පස්සේ මේව අවකලනය කරන්න බා. වර්ගමූල x x විශේෂයෙන් අවකලනය කරන්න. x වල n වගේ තිබ්බොත් තමයි අවකලනය කරන්න දාන්නේ. හරි. දැන් මට මේක ලියා ගන්න පුළුවන් මෙහෙම. dx වල වර්ගමූලය කියන්නේ භාග්‍ය බලයනේ. එහෙනම් මම ඔක ඔය විදිහට ලියනවා. දැන් x වල n වගේ තියෙනවා. අපි දන්නවා x වල n වගේ තියෙනවා උත්තරේ n වතාවක් x n ඍණ 1. n වගේ තියෙන භාගයයි x භාගයෙන් එකක් ගියාම භාගය ඍණ 1. භාගයයි x ඍණ භාගය කියලා එනවා. මට ඔක ලියන්න පුළුවන්. ඍණ භාගය කියන එක කියන දර්ශක නීති වල අනුව එකයට x වල ධන භාගය කියලා ලියන්න පුළුවන්. අපි දන්නවා භාගය කියන්නේ මොකද්ද? වර්ගමූලය තමයි. එකයට 2යි එකයට වර්ගමූල x. මම නිකන් ඔතන ලියාගෙන ලිව්වේ. ඔතන නිකන් සුළු කරන්න ඕනෙත් නැහැ. කලින් මෙතනින් වගේ දෙයක් වුණා ඇති. නිකන් සුළු කරලා පෙන්නනවා.
ගන්න. ඔයා හැමෙලම වීඩියෝ එක නවත්ත බලන්න. ඊට පස්සේ D එකයාට x මෙයාව කොහොමද අවකලනය කරන්නේ? try එකක් දෙන්න බෑ. හැම වෙලාවෙම ඔයා මං ගානක් දැම්මට පස්සේ ඔයා ඒ ගාන try කරන්න. බැයි නම් ඒක අවකලනය කරගන්න බැරුව ගියොත් මං කරන එක බලන්න. හරි. කොහෙලත් කොපිරයිටින් කරගෙන යන්න එපා. මම මේක ලියා ගන්නවා x වල n වගේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන් දර්ශක නීති වල අනුව x වල ඍණ 1යි කියලා. පල්ලෙහා තියෙන එක්කෙනා ලවයට ගත්තා. අපි දන්නවා එකයට ඒ වගේ තිබ්බොත් ඔක ලියන්න පුළුවන් ඒ ඍණ 1 වගේ. දර්ශක නීති. සරලයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. දැන් x වගේ n වගේ තියෙන මොකක්ද ඍණ 1. x ඍණ 1කින් ඍණ 1 කඩනවාම ඍණ 2ක් වෙනවා. මට මේක ලියන්න පුළුවන් දර්ශක නීති වලින් හරයට දාලා නිකන් දර්ශක නීති නිකන් ඍණාගයන් අපි සාමාන්‍යයෙන් තියන්නේ නැහැ. ඒ නිසා ධන කරලා තියන්න ඕන නිසා එක වතාවක් x වල වර්ගය කියලා. අපි මේ අන්තිමට කරේ අන්තිමට ලියපු තුන මම පොඩ්ඩක් නිකන් ලියලා මෙහෙම පෙන්නන්න. අපිට මේක පොඩ්ඩක් විශේෂයි. ඒකයි මම මේක මේ ආයෙ නැවත ලියන්නේ. ලියනවත් නෙමෙයි මේ. හරි. මේක මේ දැනට වාට එකපාරට ලොකු විශේෂත්වයක් පේන ගන්න. නමුත් මේ තුන පොඩි විශේෂත්වයක් තියෙනවා අපේ ගණන් වල. අපොඩ මේක ටිකක් මතක තියාගෙන තමයි සුළු කිරීම වලට යන්නේ. හරි. හරි. ඔක දාගෙන ඉවර වෙලා හරි මේක දාගෙන ඉවරලා මේ තුන වෙන වෙනම මතක තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මොකද්ද? හරි මම ගන්නම් දැන්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ඔයා x කියන එක්කෙනාව x විශයෙන් අවකලනය කරොත් එකයි. ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. ඊට අමතරව වර්ගමූල x ගේ අවකලනය එකයට දෙවාරයක් වර්ගමූල x මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. ඊට අමතරව d එකයට x අවකලනය කරොත් එන්නේ ඍණ එකයට x වල වර්ගය කියලා. හරි. හරි. ඔය තුන පොඩ්ඩක් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරි. හරි. දාගන්න පුතේ. හරි. මෙතනින් පස්සේ අවකලනයේ නීති කිහිපයක් තියෙනවා. ඒ ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟ. මාතෘකාවක් දාගන්න අවකලනයේ මූලික නීති. හරි. හරි. අපි කියනවා මෙහෙම. නියතයක අවකලනය බිඳුවයි කියලා. ඒ කියන්නේ මොකද්ද? හිතන්න මෙතන නිකන් දැන් d එයාව x විශයෙන් අවකලනය කරනවා බිඳුවයි. නියතයක අවකලනය බිඳුවයි. d 110 100 අවකලනය කරනවා x විශයෙන් බිඳුවයි. අපිට මේ කියලා තියෙනවා c කියන එක කෙනා නියතයක් නම් c නියතයක් නම් c ගේ අවකලනය බිඳුවයි කියලා. හරි. මෙතනින් පස්සේ තනිකර නියතයක අවකලනය බිඳුවක් වෙනවා. හරි. හරි. එක කියලා දාලා ලියන්න. තනිකර නියතයක අවකලනය සමානයි බිඳුවක් වේ. නියතයක අවකලනය සමානයි බිඳුවක් වේ. කියලා දාලා පල්ලෙහා මේක දාගන්න.
පල්ලෙහෙන් මේක දාගන්න. දාගෙන ඉවරනට පස්සේ මේ උදාහරණ කීපය නිකන් ලියාගන්න. හිතන්න D පහේ අවකලනය මොකක්ද වෙන්නේ? බිඳුවයි. D 110 අවකලනය බිඳුවයි. හරි. ඒ දාගන්න. මේ අපි කතා කරේ පළවෙනි නීතිය. ලවදිනවා වීඩියෝ එක නවත්තලා දාගන්න. ඊළඟ දෙවෙනි කතාව. දෙවෙනි එක තමයි හිතන්න නියතයක් C කියන්නේ C නියතයක් නම් හිතන්න මොකක් හරි ශ්‍රිතයක් නියතයකින් වැඩි වෙලා තියෙනවා. මම මේ අංකණය කරන්න. CFX fx ශ්‍රිතය C කින් වැඩි වෙලා තියෙනවා. මේක අපි අවකලනය කරද්දී නියතයක් තිබ්බොත් නියතය අවකලනයෙන් එළියට ගන්න පුළුවන්. එළියට අරගෙන අවකලනය කරන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් C වතාවක් D fx dx කියලා. හරි. මම උදාහරණයක් කියන්න එකපාරට. ඉතින් 5යි x වල 4. අපිට මෙයාව අවකලනය කරන්න වෙනවා. 5 කියන්නේ මොකද්ද? නියතයක් නේ. ආයෙන මෙයා අවකලනයෙන් එළියට මට ගන්න පුළුවන්. 5 වාරයක් d x වල 4 dx. දැන් ඔයාලට මේ දකුණු පැත්ත ටික අවකලනය කරන්න පුළුවන්. 5 ඒ විදිහටම තියෙනවා. x 4 වෙනි බලය අවකලනය කරාම මොකද්ද? x වල n වගේ තියෙනවා. එහෙනම් n වතාවක් x n ඍණ 1. x 4 n වගේ තියෙන්නේ 4 x n ඍණ 1 4 එකක් ගියාම 3යි. මේ මම ලියන්න පුළුවන් 20යි x ගානේ කියලා. තව උදාහරණයක් බලමු. d 9යි x ඍණ 9. නියතයක් තිබ්බොත් නියතය එළියට අරන් අවකලනය කරන්න පුළුවන්. මේක 9 වගේ එක්කෙනා නියතයක්. x වල 9 x වල ඍණ 9 අවකලනය කරා මොකද්ද? ඍණ 9 වතාවක් x ඍණ 9 එකක් ගන්නවා ඍණ 10යි. එහෙනම් මේක ලියන්න පුළුවන් ඍණ 81 බෙදී වතාවක් x ඍණ 10යි. ඔහොම තියන්නත් පුළුවන් නැත්නම් ඍණ 81 බෙදීම x වල 10යි. දර්ශක නීති දන්නවනේ. එකයට a වල ඍණ 1 ලියන්න පුළුවන් එකයට a වල ධන 1 වගේ. ඒ වගේ a වල ඍණ 10 තිබ්බොත් ඒක එකයට ඍණ 10 කියලා ලියන්න පුළුවන්. හරි. උදාහරණ කියලා උසුට දාගන්න. වැඩේ තේරෙන්නේ නැති කියලා මං හිතුවා. සෝරි පොඩි ඉන්න. දාගන්න එපා. දාන්න කලින් ලියන්න දෙවෙනි එක දාලා ලියන්න. නියතයකින් ශ්‍රිතයක් ගුණ වී ඇති විට නියතය අවකලනයෙන් පිටතට ගත හැකිය කියලා දාලා C නියතයක් නම් කියලා මේක දාලා ඊට පස්සේ උදාහරණ කියලා මේ ගණන් දෙක දාන්න. හරි ඊළඟට අපේ තුන්වෙනි නීතිය. නීති දෙකක් කතා කරා. තනිකර නියතයක අවකලනයේ බිඳුවයි මොකක් හරි ශ්‍රිතයක් නියතයකින් වැඩි වෙලා තියෙනවා නම් නියතය එළියට ගන්න පුළුවන්. තුන්වෙනි එක. හිතන්න ශ්‍රිත දෙකක එකතුවක් තිබ්බොත් අපිට ඒක වෙන වෙනම අවකලන දෙකක එකතුවක් විදිහට ලියන්න පුළුවන්.
තන්න d fx ධන gx ඉතමදිනේ මම පල්ලෙන් ලියන්න ශිත දෙකක එකතුවක අවකලනය තිබ්බොත් අපිට මේක වෙන වෙනම අවකලන දෙකක එකතුවක් විදිහට ලියන්න පුළුවන් d fx ගේ අවකලනයේ එකතුව ධන d gx ගේ අවකලනයේ එකතුව විදිහට හරි හරි උදාහරණයක් ගත්තොත් හරි උදාහරණයක් ගත්තොත් පළවෙනි එක d x වල 5 ධන x වල 3 මේ අවකලනය කරන්න හොඳ අවකලන දෙකක එකතුවක් තියෙනවා d x වල 5 dx ධන dx වල ඝනය dx මේක දැන් වෙන වෙනම අවකලනය කරන් තියෙනවා දැන් ඔයාලට පුළුවන් 5 වතාවක් x වල 4 ධන 3 වතාවක් x වල වර්ගය කියලා එකපාර ලියන්න. තව උදාහරණයක් බලන්න. d 3x ඝනය ධන 2x මේක අවකලනය කරන්න. එකතුවක අවකලනයක් වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. 3x ඝනය dx ධන d 2x dx. දැන් මම මේක ඊළඟ තැනට ගත්තොත් මේක මොකද්ද? මේ 3 කියන්නේ මොකද්ද? නියතයක්. අවකලනයෙන් එළියට ගන්න පුළුවන්. මම මෙතන ලියන්න 3 වතාවක් එතකොට dx ඝනය dx. දෙවතාවක් දෙක කියන්නේ නියතයක්නේ. එයත් අවකලනයෙන් එළියට ගන්න. dx යට dx. හා. මේක ලියන්න පුළුවන් 3x වර්ගය. දෙවාරයක් 1යි. 9x වර්ගය ඕක තමයි අවකලනය එන්නේ. හරි. හරි. තුන්වෙනි එක දාලා ලියන්න. තුන්වෙනි එක දාලා ලියන්න. එකතුවක අවකලනයක් ඇති විට එකතුවක අවකලනයක් ඇති විට එකතුවක අවකලනයක් ඇති විට ඒවා වෙන වෙනම එකතුවක අවකලනයක් ලෙස ලිවිය හැකියි. ඒ වගේ වෙන වෙනම එකතුවක අවකලනයක් ලෙස ලිවිය හැකියි කියලා දාගෙන උටක් ගාලා. නේද? හරි. වීඩියෝ එක ස්ටොප් කරලා දාගන්න මම ඊළඟ කතාවට යනවා. අපේ හතරවෙනි නීතිය. එකතුවේ අනිත් පැත්තේ කියන්නේ මොකද්ද? අන්තරයක් ඇති විට. හිතන්න අවකලනයක අන්තරයක් තියෙනවා. මට පුළුවන් මෙයා මොකද්ද? වෙන වෙනම අවකලනවල අන්තරයක් විදිහට ලියන්න. එහෙනම් d fx dx ඍණ d gx එහෙනම් හරි. දාලා කොටු කරගන්න. හරි. පළවෙනි එක. දැන් උදාහරණයක් කියන්න. x වල ඝනය එන 2x වර්ගය. මේක කොහොමද එන? අන්තරයක් තියෙන්නේ. අන්තරයක අවකලනය. එහෙනම් මට මේක ලියන්න පුළුවන් වෙන වෙනම
අන්තරේක අවකලනය විදිහට. මේ අවකලනය කරාම අපි දන්නවා මොකක්ද වෙන්නේ? 3 වතාවක් x වල වර්ගය ඍණ. අපිට පුළුවන් මෙයාගේ මේ නියතයක් තිබ්බොත් අවකලනය එළියට ගන්න පුළුවන්. 2. x වර්ගයේ අවකලනය අපිට ලියන්න පුළුවන් 2x 1 කියලා. එහෙනම් මේක සුළු කරාම එනවා 3x වර්ගයේ ඍණ 4x. පළවෙනි උදාහරණය. මම තව එකක් දාන්නම්. පළ කරන්න. 5x 8 ඍණ 9x වර්ගය. කරන්න බා. වෙනම අන්තරයක් විදිහට හිතුවා. එහෙනම් 5 එළියට ගන්න පුළුවන්. මම එකපාර උත්තරේ ලියන්නම්. නියතයක් තිබ්බොත් අවකලනය එළියට ගන්න පුළුවන් 5 එළියට ගත්තා. එතකොට 8 වතාවක් x 7 එන්නේ. 9 වතාවක් 2යි x එන්නේ. එහෙනම් මේ සුළු කරාම 5 වතාවක් විතර 40යි x වල 7 18යි x. හරි. දාගන්න. හරි. අපි ඊළඟ කතාවට යනවා මේක දාගන්න. නිකන් දාගන්න බලන්න මිශ්‍ර ගැටලු කියලා. ටිකක් පොදුවේ ප්‍රශ්නේ ඉපදෙන්න. 9x නිකන් ටක් ගාලා අවකලනය කරගෙන යන්න බා. 7 වතාවක්. මම මේක දැන් එකපාර කරනවා. හරිද? දැන් කල්පනා වෙයි. නියතයක් තිබ්බොත් ඒක එළියට ගන්න පුළුවන්. 7 එළියට ගත්තාම x 6 අවකලනේ තියෙන්නේ. x වල 6 වෙනි බලයේ අවකලනය. අපි දන්නවා x වල n වගේ තියෙන. එහෙනම් 6 වතාවක් x 6න් එකක් අඩු වුණාම 5යි. 4ක් 6 42යි x වල 5. හරි. දාගන්න. දාගෙන ඉවරලා මේක කරන්න බා. පාඩේ දෙනවා y සමානයි 6යි x ගණය කියලා. dy යට dx. සොයන්න. වෙනසක් නැහැ මම අර කලින් කියලා දුන්න විදිහටම තමයි තියෙන්නේ. dy යට dx. මට මේකේ y වෙනකොට ලියන්න පුළුවන් මොකද්ද 6x ගණය කියලා. ඉතින් අපි දැන් දන්නේ ගන්න. නියතයක් තියෙනවා නියතය එළියට ගන්න පුළුවන්. x ගණය අවකලනය කරාම 3x වර්ගය එන්නේ නේද? 18යි x වර්ගය කියලා එනවා. දාගන්න. ඊළඟ ගාන මම දෙන්නම්. x ගණය x වල 6 x වර්ගය ධන 5 කරන්න බා. කරන්න බා. මේක කොහොමද දැන් කරන්නේ? එකතුව ගොඩක් තියෙන්නේ. එකතුවක් විදිහට ලියන්න යනවා ඉතින්. x වලට dx අපි චුට්ටක් කරුණාට පස්සේ එච්චර ලියාගෙන යන්නේ නැහැ. එකපාර උත්තරේ දානවා. එහෙනම් මේකෙන් එනවා 8ix 7 6ix 5 2ix
නියතයක අවකලනේ බිඳුව. ඔය තමයි උත්තරේ. තේරෙනවද කියලා බලන්න. මොන හරි නොතේරෙන දෙයක් මොකක් හරි එකක් තිබ්බොත් අනිවාර්යෙන් ගෲප් එකට ඇවිල්ලා ඔයාලා ඔය ගෲප් එකේ තියෙනවා මට මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. දාලා අහන්න පුළුවන්. d වර්ග dx එක හොයන්න කියලා කියනවා. d වර්ග dx y කියලා එක්කෙනෙක් දෙනවා. අපෙන් අහන්නේ dy යට dx. මම ලියනවා d වර්ග dx එක එනවා. y වෙනකොට මට මේ ප්‍රකාශනයම ලියන්න පුළුවන්. d cix 9 ඍණ 6x ඝනය 5x වර්ගය. මම දැන් එකින් එකට එකපාර ලියාගෙන යනවා. කඩ කඩ ඉන්නේ. පළවෙනියට මේක. c කියන්නේ නියතයක් නේ නේද එළියට ගන්න පුළුවන්. x වල 9 අවකලනය කරාම එන්නේ 9ix 8. ඊට පස්සේ මෙතන ඍණ නම් මෙතන ඍණ නියතයක් 6ක් තියෙනවා එළියට ගන්නවා. x ඝනය අවකලනය කරාම එන්නේ 3x වර්ගය. ඊට පස්සේ ධන 5 කියන්නේ නියතයක් 5 එළියට ගන්නවා. x වර්ගය අවකලනය කරාම 2x 8 අවකලනය කරාම බිඳුවයි. මේ ලියන්න පුළුවන් 900x 8 18x වර්ගය 10x කියලා උත්තරේ. හරි. දාගන්න d වර්ග dx එක මෙතන එනවා. දාගන්නකො. තව එකක් දාන්න. ඕක try කරන්න බලන්න. දෙන්න නැද්ද රූට් එක. x වල 5 ඍණ 1යට x වර්ගය ධන 5 බෙදීම x. සමහරට මෙහෙම කරන් යද්දී මගේ අතින් සුළු කිරීමක් මොකක් හරි එකක් වැරදිලා වරදින්න පුළුවන්. ඒ නිසා ඔයාලා අවධානයෙන් ඉන්න මොකක් හරි වැරදි තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් හරි දාලා තියන්න. එතන සුළු කරා වැරදි කියලා දාලා තියන්න. හරි. නමුත් මාර පින් කරලා හරි තියන්න ඒතර. එතන ඒක අවකලනය කරනවා. අපි d වර්ග dx එක හොයන්න තියෙනවා. ඔයා හැම වෙලාවෙම ගන්න try කරන්න ඊට පස්සේ මාත් එක්ක කරන්න. පළවෙනි එක්කෙනා මට ලියන්න පුළුවන් 5x 4. ඊට පස්සේ ඍණ නිසා කොහොම ඍණ ලකුණ දානවා. මේක මෙහෙම තියන අවකලනය කරන්න බෑ. හැබැයි x ඍණ 2 ළමයට අරන් යන්න පුළුවන්. එතකොට x වල ඍණ 2. හිතෙන් අවකලනය කරමු. එතකොට මොකද වෙන්නේ? ඍණ 2 වතාවක් x ඍණ 2කින් එකක් ගියා අඩු කරාම ඍණ 3. ධන 5. 5 කියන්නේ නියතයක්. අපි දන්නවා 1යට x අවකලනය කරාම මොකක්ද වෙන්නේ? ඍණ 1යට x වල වර්ගය. ඒක තමයි පොඩ්ඩක් මතක තියාගන්න කිව්ව. ඔක පසුකාලීනව වැදගත්. අවකලනයේ දීම් කැලේදී සෑහෙන වැදගත්. හරි. මේක සුළු කරලා තිබ්බොත් 5x4 ධන 2යි මේක හරියට යනවා x ඝනයක් වෙනවා. ඍණ 5යට x වල වර්ගය කියලා එනවා. ඊළඟට සම්මත ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය. මාතෘකාව දාන්න.
හරි. හරි. මේක යටතේ සූත්‍ර 6ක් වා හරියට මතක තියාගන්න ඕනේ. ඒ 6 අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. හරි. හරි. වාට කියනවා මෙහෙම එකක්. sin x x විශයෙන් අවකලනය කරාම එන්නේ cos x. හරි. cos x x විශයෙන් අවකලනය කරාම එන්නේ ඍණ sin x. ඒ දෙක. දැක්කේ. හරි. ඊළඟට tan x x විශයෙන් අවකලනය කරාම එන්නේ sec වර්ග x. cot x අවකලනය කරාම එන්නේ cosec වර්ග x. නමුත් ඍණ cosec වර්ග x. ඔයාලට පේනවා ඇති වම් පැත්ත හා දකුණු අත පැත්තේ පොඩි නිකන් සම්බන්ධතා කීපයකුත් නිකන් යනවා වගේ එකක්. එහෙනම් ඒ නිසා තමයි මේ දෙපැත්තට මම ලියලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ d sec x ගේ අවකලනය. sec x ගේ අවකලනය එන්නේ sec x වතාවක් tan x කියලා. sec x ගේ අවකලනය එන්නේ sec x වතාවක් tan x. එහෙනම් cosec x ගේ අවකලනය මොකක් වෙනවද? ඔයාලට දැන් හිතන්න පුළුවන් මොකද්ද? cosec x වතාවක් cot x නෙවෙයි මොකද්ද? ඍණ cosec x වතාවක් cot x. ඊළඟට වම් පැත්තේ සූත්‍ර තුන වගේ නෙමේ එහා දකුණු පැත්තේ තුන හැදුනේ. හැම එකෙම ඍණ ලකුණ වගේ වැඩි වුණා. හරි. හරි. මේක ඉස්සෙල්ලා දාගන්නකො පිළිවෙලට. මේ සූත්‍ර 6 අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. හරි. හැම වෙලාවෙම මේකේ එන සූත්‍ර ටික වෙනම ෂෝට් නෝට් කරගෙන පාඩම් කරගන්න ඕනේ. හරි. හරි. ඔයා දාගන්න මම නේ වීඩියෝ නවත්තලා දාගන්න. හරි. අපි නිකන් පළවෙනි එක ගමු. 5 sin x dx. ඒක කොහොමද අවකලනය කරන්නේ? 5 කියන්නේ නියතයක්. මට නියතයක් අවකලනයෙන් එළියට ගන්න පුළුවන්. දැන් තියෙන්නේ sin x ගේ අවකලනය. අපි දන්නවා sin x ගේ අවකලනය මොකද්ද? cos x. තේරෙනවද? හරි. දාගන්න. දෙවෙනි කව කරන්න බා. d ඍණ 3යි sin x dx කින් අවකලනය. කරයම් බා. ඍණ 3 කියන්නේ නියතයක් නිසා එයා එළියට ගන්න පුළුවන්. sin x ගේ අවකලනය cos x. මම එකපාර දැම්මා. මේක කරන තුන්වෙනි එක d 4යි cos x බෙදීම dx. sorry බෙදීම නෙමෙයි. d 4යි cos x යට dx. බෙදීම කියලා කියන්නේ අපි යට කියලා කියන්නේ. බෙදීම නෙමෙයි උතන තියෙන්නේ. මේ ලියන්න පුළුවන් 4 එළියට ගන්න පුළුවන්. 4 නියතයක් නිසා cos x ගේ අවකලනය. අපි දන්නවා cos x ගේ අවකලනය මොකද්ද? ඍණ sin x. ඍණ 4යි sin x කියලා එනවා.
හතරවෙනි එක. d tan x ධන sec x කරන්න බලන්න. අපි දන්නවා මොකද්ද? එකතුවක අවකලනයක් වෙන වෙනම අවකලනයක් විදිහට දාන්න පුළුවන්. d tan x dx ධන d sec x dx. tan x की अवकलनය මොකද්ද? tan x की अवकलनය sec वर्ग x. sec x की अवकलनය sec x වතාවක් tan x කියන උත්තරේ එනවා. ඕන උතන නිකන් සුළු කරනවා කියලා පෙන්වන්න ඕන sec x එකක් එළියට ඇදලා පෙන්වන්න ප්‍රශ්නයක් නෑ. පස්වෙනි එක දාගන්න ඉක්මනට. cos x ධන cot x. මොකද්ද? මට දැන් ලියන්න පුළුවන් වෙන වෙනම. මම හිතින්ම ලියනවා. cos x ගේ අවකලනය ඍණ sin x ධන cot x ගේ අවකලනය මොකද්ද? cot x ගේ අවකලනය ඍණ cosec වර්ගය x. ඍණ sin x ඍණ cosec වර්ග x. දාගන්න. හයවෙනි 3 cosec x ධන 3 5 tan x. කරයි අම්බා. ඒක කොහොමද කරන්නේ? එකතුවක අවකලනයක් වෙන වෙනම අවකලනය කරන්න තියෙන්නේ. 3 කියන්නේ නියතයක් නිසා එළියට ගන්නවා. cosec x ගේ අවකලනය මම නිකන් පියවරක් ඕන ලියලා පෙන්නන්න. cosec x dx. 5 කියන්නේ නියතයක් නිසා එළියට ගන්නවා. cosec x ගේ අවකලනය මොකද්ද? cosec x ගේ අවකලනය ඍණ cosec x වතාවක් cot x. 5 වතාවක් tan x ගේ අවකලනය sec වර්ග x. තේරෙනවද බං? පාඩ දෙනවා y සමානයි 5 cos x x වල 4 dy යට dx එක තමයි අපෙන් අහන්නේ. dy යට dx එක හොයන්න කියලා කියනවා. කරන් යන්න බා dy යට dx එක හොයන්න. කොහොමද කරන්නේ? dy යට dx එක. නිකන් ලියනවා dy යට dx. y වෙනකොට ලියන්න පුළුවන් 5 cos x ධන x වල 4 කියලා. මේ දැන් එකතුවක අවකලනයක් වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. 5 කියන්නේ නියතයක් නිසා එළියට ගන්නවා cos x ගේ අවකලනය ඍණ sin x ධන x වල 4 වෙනි බලයේ අවකලනය 4x ගණය. විදිහට දැම්මම හරි.
තව එකක් දාන්න. y සමානයි sec x 5යි x ගානේ ධන x dy dx හොයන්න බා. y ගැන එක දුන්නා. dy dx හොය. dy dx හොය. කොහොමද කරන්නේ? dy dx එක මට ලියන්න පුළුවන් එහෙනම්. sec x ගේ අවකලනය මොකද්ද? sec x tan x 5යි x ගානේ අවකලනය 5 වතාවක් x ගානේ එකපාරම ලියනවා 15යි x වර්ගය කියලා. x ගේ අවකලනය 1යි. තේරෙනවද කියලා බලන්න. හරි. ඒ කතාවක් දැන්. හරි. දැන් සම්මත මොකද සම්මත ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය අපි කතා කරා. ඒ සූත්‍ර හය අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් ෂෝට් නෝට් කරගන්න වෙනම තැනක ඉස්සරහට එන සූත්‍ර සැලවිලි ප්‍රමාණයක් කියනවනේ. හරි. ඊට පස්සේ අපි ගුණිතයක අවකලනයට යමු. හරි. මේක එහෙනම් වීඩියෝ එක නවත්තලා දාගන්න දායනේ වෙච්ච පැති ළමයි. හරි. ගුණිතයක අවකලනය. හරිද? හරි. ශ්‍රිත දෙකක් ගුණ වෙලා තියෙනකොට කොහොමද අවකලනය කරන්න කියන එක තමයි අපි මෙතනින් කරන්නේ. හරි මේකේ මම අර්ථ දැක්වීම ලියන්නම්. u සහ v යනු x හි ශ්‍රිත වන විට u සහ v යන්නේ v කියන දෙන්නම x වල ශ්‍රිතද නම් u වතාවක් v අවකලනය අපිට ලියන්න පුළුවන් පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. හරි. හරි මම උදාහරණයකින් වැඩේට එන්නම්. ඉතින් ඔයාලට තියෙනවා මෙහෙම. x වල පහ වතාවක් sin x. මේ තියෙන මොකද්ද? ශ්‍රිත දෙකක ගුණිතයක්නේ. x වල පහ කියන්නේ ශ්‍රිතයක්, sin x කියන්නේ ශ්‍රිතයක්. ගුණිතයක අවකලනය. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. පළවෙනි එක්කෙනා කියන්නේ මෙයා. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. d දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය කියන්නේ දැන් අවකලනය ගන්න තියෙන්නේ. x වල පහ sin x ගේ අවකලනය cos x ධන sin x වතාවක් x පස්වෙනි බලයේ අවකලනය එන්නේ 5x 4. ඔය තමයි වැඩේ. හරි. තව ගානක් දාන්න. හරි. ඉස්සෙල්ලා ඔය ටික දාගෙන මේක දාගන්න පළවෙනි ගාන. පළවෙනි ගානේදී දාගෙන ඔයා try කරන්න මේක. x ඝනය වතාවක් tan x ගේ අවකලනය. x ඝනය වතාවක් tan x ගේ අවකලනය. ගුණිතයක අවකලනයක් තියෙන කරන්න බා.
හරිද? හරි වීඩියෝ එක නවත්තලා හදාගන්න මේකත් හදාගන්න ඊට පස්සේ මෙන්න මේ ගාන try කරලා මම මේ ගාන හදාගෙන යනවා. අපි මොකද්ද? පළවෙනි එක්කිනා වතාවත් දෙවෙනි එක්කිනාගේ අවකලනය. පළවෙනි එක්කිනා වතාවත් tan x ගේ අවකලනය. d දෙවෙනි එක්කිනා වතාවක් පළවෙනි එක්කිනාගේ අවකලනය. දෙවෙනි එක්කිනා වතාවක් පළවෙනි එක්කිනාගේ අවකලනය කියන්නේ dx. ඔබ සුළු කරන්න තියෙන්නේ. x ගාන x tan x ගේ අවකලනය sec වර්ග x. tan x වතාවක් x ගණයේ අවකලනය 3x වර්ගය. හරි. යථා වෙනවා. මේ දෙවෙනි ගාන නේ. තුන්වෙනි ගාන මම දාන්නම් එහෙම. හරි. කරන්න බා. ගුණිතයක අවකලනයක්. එක්කෙනෙක් තමයි මෙයා. x ගණයේ දන x වල වර්ගයේ දන එක. අනිත් එක්කෙනා තමයි මෙයා. ගුණිතයක අවකලන ලියන්න පුළුවන්. මොකද්ද? ඔයා කරන්න මම හදාගෙන යනවා. පළවෙනි එක්කෙනා වතාව දෙවෙනි එක්කෙනා අවකලන. ඔයා හරියට වෙලාව තියලා කරලා ඉතින්ලා මේක බලන්න. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. d sin x cot x ගේ අවකලනය. දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. නමන මේ සුළු කරන්න පුළුවන්. sin x ගේ අවකලනය cos x. cot x ගේ අවකලනය ඍණ cosec वर्ग x. sin x cos x sin x cot x x ගන්න මේ මොකද්ද? එකතුවක අවකලන තුනක් තියෙන්නේ වෙන වෙනම අවකලනය කරනවා. පළවෙනි එක්කිනා අවකලනය කරොත් 3x වර්ගයක් එනවා. දෙවෙනි එක්කිනා අවකලනය කරොත් 2x. නියත එක අවකලනය බිඳුවයි. ඔබ තමයි එන්නේ. හරි දාගන්න. හතරවෙනි එක දාන්න කරගෙන යන්න. හතරවෙනි එක දාලා තියෙනවා කරන්න බා. හරි දෙවෙනි එක්කිනට આવුත්. ශ්‍රිත දෙක ගුණිතයක් තියෙන්නේ. මේ එක ශ්‍රිතයක් මේ අනිත් ශ්‍රිතය. පළවෙනි එක්කිනා වතාවත් දෙවෙනි එක්කිනාගේ අවකලනය දෙවෙනි එක්කිනා වතාවත් පළවෙනි එක්කිනාගේ අවකලනය. පළවෙනි එක්කිනා කියන්නේ එක ධන sin x. දෙවෙනි එක්කිනාගේ අවකලනය එක ධන d එක ධන sec x ගේ අවකලනය. දෙවෙනි එක්කිනා වතාවත් පළවෙනි එක්කිනාගේ අවකලනය. දෙවෙනි එක්කිනා කියන්නේ එක ධන sec x. පළවෙනි එක්කිනාගේ අවකලනය එක ධන sin x.
මේක ලියන්න මේක එනවා එතකොට එක දන sin x එක කියන එක න අවකලනය කරාම බිඳුව ඒක නිසා ප්‍රශ්නයක් නෑ sec x අවකලනය කරොත් මොකක්ද වෙන්නේ sec x tan x ධන එක ධන sec x වතාවක් එක ධන sin x එකේ අවකලනය බිඳුවයි sin x ගේ අවකලනය ඍණ cos x ඍණ cos x දාගන්න මම උඩින් දාන්නම් තව ගානක් අර දෙනවා y සමානයි x 9 cos x dy dx එක හොයන්න කියලා කියනවා හොයන්න බා dy dx එක ඔයා හදලා ඉවරලා try කරන්න dy dx d කියන තැනට මට ලියන්න පුළුවන් x වල 9 cos 9 sorry y කියන තැනට තමයි ඒක ලියන්නේ ශ්‍රිත දෙක ගුණිතයක් පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය මම එකපාරම ලියනවා පළවෙනි එක්කෙනා කියන්නේ x වල 9 cos x ගේ අවකලනය මොකද්ද ඍණ sin x ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය මම එකපාර ලියනවා x 9 අවකලනය 9යි x 8 ආව තමයි කියන උත්තරේ එන්නේ දාන්න ඕක මම තව එකක් දාන්නම් d dx හොයන්න බා d dx හොයන්න හරි මේක මොකද කරන්නේ d dx පළවෙනි එක්කිනාව තවත් දෙවෙනි එක්කිනාගේ අවකලනය පළවෙනි එක්කිනා කියන්නේ මූල x ධන එක මම දැන් පොඩ පියවර ටික අඩු කරනවා පළවෙනි එක්කිනාව තවත් දෙවෙනි එක්කිනාගේ අවකලනය දෙවෙනි එක්කිනාගේ අවකලනය මම එකපාර ලියන්නම් cos x ගේ අවකලනය කියන්නේ මොකද්ද ඍණ sin x ධන cot x ගේ අවකලනය කියන්නේ cot x ගේ අවකලනය කියන්නේ මොකද්ද ඍණ cos x වර්ග x ඊට පස්සේ දෙවෙනි එක්කිනාව තවත් පළවෙනි එක්කිනාගේ අවකලනය දෙවෙනි එක්කිනා කියන්නේ cos x ධන cot x වතාවක් පළවෙනි එක්කිනාගේ අවකලනය පළවෙනි එක්කිනාගේ අවකලනය කියන්නේ මොකද්ද මූල x ධන එක්කිනාගේ අවකලනය මූල x ගේ අවකලනය අපි දන්නවා මොකද්ද මූල x ගේ අවකලනය මොකක්ද වෙන්න ඕනේ එකයට 2යි මූල x ඒක අනිවාර්යයෙන් මතක තියෙනවා නියත ඒක අවකලනය බිඳුව ඔය තමයි කියන උත්තරේ හරිද ඔන්න තව මේ ඍණ ලකුණ වල එළියට ඇදලා දාලා සුදු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔයාට වැඩේ තේරෙන්න තමයි ඕනේ
මම තව ගානක් දාන්නම් හදන්න. sin x ඍණ cos x වතාවක් tan x ඍණ cot x. y කියන එක කෙනා දෙනවා d වැර dx එක තමයි අපෙන් ගානේ අහන්නේ. d වැර dx එක තමයි කරන්න බලන්න 7 වෙනි ගාන. මම උඩින් ලියගෙන යන්න. ගුණිතයක අවකලනය. පළවෙනි ගුණිතය. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. පළවෙනි එක්කෙනා කියන්නේ sin x ඍණ cos x. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ අවකලනය. tan x ඍණ cot x ගේ අවකලනය. tan x ගේ අවකලනය අපි දන්නවා මොකද්ද? sec වර්ග x. cot x ගේ අවකලනය ඍණ cos x වර්ග x. ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. පළවෙනි එක්කෙනාගේ අවකලනය කියන්නේ මොකද්ද? sin x cos x ගේ අවකලනය. sin x ගේ අවකලනය අපි දන්නවා cos x. ඍණ cos x ගේ අවකලනය ඍණ sin x. මොනකොන තව පෙළයක් සුළු කරන්න පුළුවන්. sin x ඍණ cos x එතන එනවා sec වර්ග x ධන cos x වර්ග x කියලා. ඍණ ධන වෙනවනේ. ධන tan x ඍණ cot x වතාවක් cos x ධන sin x කියලා එනවා. ඍණ මෙතනත් ධන වෙනවා. හරිද? අන්න කිව්ව කතාව පැහැදිලිද කියලා. ශිත දෙකක ගුණිතයක අවකලනය. ශිත දෙකක ගුණිතයක් ඇති විට එයාලගේ අවකලනය කරන්නේ ඉතින් තමයි ඔය කියලා දුන්නේ. හරි ගුණිතයක අවකලනය බැලුවා වගේම අපිට තියෙනවා බෙදීමක අවකලනය බලන්න. හරි මේක දාගන්න අපි ඊළඟ බෙදීමක අවකලනය බලමු. මම කරගෙන තේරෙනවද නැද්ද කියලා මට චුට්ටක් මැසේජ් එකක් හරි දාලා තියන්න. හරි ඕකේ මොනවා හරි අඩුපාඩුවක් මොකක් හරි එකක් තියෙනවා කමෙන්ට් එකක් හරි මොකක් හරි එකක් දාලා තියන්න නැත්නම් මැසේජ් එකක් හරි දාලා තියන්න. කමෙන්ට් එකක් දාලා තියන්න. හරි ඊළඟ බෙදීමක අවකලනය කියන්නේ බෙදීමක අවකලනය කලින් වගේම u සහ v යනු x හි ශ්‍රිත වන විට u සහ v යනු x හි ශ්‍රිත වන විට du බෙදීම dv මෙයාගේ අවකලනය මට ලියන්න පුළුවන් බෙදීමක අවකලනය u බෙදෙනවා v ගෙන් මේක එන්නේ v වල වර්ගය ඒ කියන්නේ හරයේ වර්ගය හරය වතාවක් ලවයේ අවකලනය ඍණ ඊට පස්සේ ලවයේ වතාවක් හරයේ අවකලනය. හරි ඔය තමයි සූත්‍රය මම පොඩ්ඩක් සිංහලෙනුත් කියනවා. ඔය සිංහල එක තමයි ගොඩක්ම වඩාත්ම තේරෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම. බෙදද්දී ලවය සහ හරය කියලා එකක් තියෙනවානේ. අපි දන්නවා. ලවය හරය. මෙයා අවකලනය කරද්දී හරයේ වර්ගය බෙදීමෙන් පල්ලෙහාට එන්න ඕනේ මොකද්ද?
හරය එයාගේ වර්ගය. හරිද? ඊට පස්සේ හරය වතාවක් ලවයේ අවකලනය. ඍණ ඊට පස්සේ ලවය වතාවක් හරයේ අවකලනය. හරි. ඕක තමයි සිංහල කතාව. හරි. චුට්ටක් දෙකම දාගන්නකො. මම උදාහරණ වලට ඊට පස්සේ කියන්න. හරි. බෙදීමක අවකලනය කියලා දාලා ඕක දාගන්න මම ඊට පස්සේ කියන්න. හරි. මේක දාගන්න වීඩියෝ නවත්තලා මම ගානකින් වැඩේ කියලා දෙන්න. පහ මෙලෑම සූත්‍රය බලාගෙන සුළු කරන්න. සුළු සූත්‍රය බලාගෙන ආදේශ කරන්න. හරි. බෙදීමක අවකලනය. ඔයාලට තියෙනවා මෙහෙම එකක්. d sin x බෙදීම x. බෙදීමක අවකලනයනේ. අපි දන්නවා මොකද්ද? බෙදනවා නම් හරයේ වර්ගය බෙදීමෙන් පල්ලෙහාට එන්නේ හරයේ වර්ගය. x වල වර්ගය x වර්ගය. ඊට පස්සේ හරය වතාවක් ලවයේ අවකලනය. හරය වතාවක් ලවයේ අවකලනය කියන්නේ sin x ගේ අවකලනය. ඍණ ලවයේ වතාවක් හරයේ අවකලනය. සුළු කරන්න තියෙන්නේ. අවකලනය කරන්න පුළුවන් ඒවා දැන් අවකලනය කරනවා. sin x ගේ අවකලනය cos x. sin x වතාවක් 1. ඔක තමයි කියන උත්තරේ. පළවෙනි ගාන. දාගන්න දෙවෙනි ගාන මම දෙන්න. දාලා මේ ගාන කරන්න බා. හරි. මම මේ කියන්න. බෙදීමක අවකලනය. ලවයේ වගේ ලවයේ තියෙන මොකද්ද? x ඝනය ධන x වල වර්ගය. හරයේ තියෙන්නේ x ධන 1. එහෙනම් අපි දන්නවා මොකද්ද? හරයේ වර්ගය x ධන 1 වර්ගය. හරය වතාවක් ලවයේ අවකලනය. ලවයේ අවකලනය මොකද්ද? d x ඝනය x වල වර්ගය. ඍණ ලවයේ වතාවක් ලවයේ වතාවක් වෙනවා. ලවයේ වතාවක් හරයේ අවකලනය. අවසොලු කරාම මොකක්ද වෙන්නේ? මම ලියන්න පුළුවන් x ධන 1 හරය නම් වෙනසක් වෙන්නේ නැහැනේ. x ධන 1 පූර්ණ වර්ගය තියෙනවා. 3x ඝනය අවකලනය කරාම 3x වර්ගය එනවා 2x වෙනවා. ඍණ x ඝනය ධන x වල වර්ගය වතාවක් 1 වෙනවා. ඕක තමයි ඉතින් එන්නේ. ඔතනින් හරි සුළු කරන්න ඕනේ නැහැ. වර්ගය අවකලනය ගන්නන්නේ නැහැ.
දාගෙන ඉවරලා මේ ගාන හදන්න බන් මං ගානක් දාන්න. කරන්න බා. මේවාද බෙදීමක අවකලනය. හරයේ වර්ගය x වල වර්ගය x වර්ගය. x වතාවක් ලවය අවකලනය. මම මේක පොඩ බලන්න ටිකක් එකපාර ලියනවා. හරය වතාවක් ලවය අවකලනය. cos x ගේ අවකලනය මොකද්ද? ඍණ sin x. ඍණ ලවය වතාවක් හරය අවකලනය. x ගේ අවකලනය එකයි. ඍණ x sin x ඍණ cos x බෙදීම x වල වර්ගය කියලා එනවා. ඒ ගාන කරන්න බා. මේ අවකලනය කරන්න බා. බෙදීමක අවකලනය ලවයේ තියෙන එක හරයේ තියෙන sin x ධන cos x. මොකද්ද? හරයේ වර්ගය. හරය වගේ තියෙන sin x ධන cos x. sin x ධන cos x. එයාගේ වර්ගය. හරය වතාවක් ලවයේ අවකලනය. ලවයේ තියෙන එක. එකේ අවකලනය මොකද්ද? එකේ අවකලනය බිඳුවයි. නියතයක අවකලනය බිඳුවයි. ඍණ ලවයේ වතාවක් හරය අවකලනය. sin x cos x ගේ අවකලනය. මුලින්ම sin x ලිව්වොත් sin x ගේ අවකලනය cos x එනවා. cos x ගේ අවකලනය ඍණ sin x එනවා. එහෙනම් මේක සුළු කරාම එනවා ඍණ cos x sin x බෙදෙනවා sin x ධන cos x. මේක තමයි උත්තරය. ඔක අවකලනය කරන්න බා. මොකද? හරයේ වර්ගය. හරය වතාවක් ලවයේ අවකලනය. හැබැයි සූත්‍රයෙන් බලන්න ඕනේ. එකපාරට මතක නැත්තම් හරයේ වර්ගය දෙක ධන cot x ගේ වර්ගය. හරය වතාවක් ලවයේ අවකලනය. ලවයේ අවකලනය කියන්නේ 3 ධන tan x ගේ අවකලනය. ඊට හිතින්ම එන්න ඕනේ 3 ධන tan x ගේ අවකලනය. ඔයාලට මේක පේලි මං කෙටි කරලා ලියනවා වැඩි නම් ඔයා පේලි ඇතුළත්ව ලියන්න. හරි. tan x ගේ අවකලනය අපි දන්නවා 3 අවකලනය බිඳුවයි tan x ගේ අවකලනය sec වර්ග x ඍණ ලවයේ වතාවක් හරය අවකලනය. හරය අවකලනය කියන්නේ දෙක ධන cot x ගේ අවකලනය. මට මේ පැත්තට ලියන්න නැති නිසා සමහරවිට නිසා මම එතනම් පල්ලෙහෙන් ලියනවා ගුණිතයක්. cot දෙකේ අවකලනය බිඳුවයි cot x ගේ අවකලනය
ඍණ cosec වර්ග x. මේක සුළු කරාම එන්නේ 2 ධන cot x sec වර්ග x ඍණ මෙතන ඍණයි මෙතන ඍණයි ධන වෙනවා 3 ධන tan x වතාවක් cosec වර්ග x බෙදනවා 2 ධන cot x ගේ වර්ගය. ඔක තමයි ගාන එන්නේ. දාගන්න. මෙයාගේ dy වර dx එක හොයන්න බා. dy වර dx එක. dy වර dx එක හොයන්න බා. බෙදීමක අවකලන තියෙන්නේ. හරයේ වර්ගය. හරයේ වර්ගය කියන්නේ x වර්ගය දාන මූල x ගේ වර්ගය. හරය වතාවක් ලවය අවකලනය. මම එකපාර ලියනවා. x ඝනයේ අවකලනය 3x වර්ගය. ඍණ x වර්ගය 2x. sin x ගේ අවකලනය cos x. ඊට පස්සේ ලවය වතාවක් හරයේ අවකලනය. ලවය වතාවක් ඍණ මම විතර පොඩ්ඩක් පල්ලෙහාට ලියන්න. ඍණ ලවය වතාවක් හරය අවකලනය කියන්නේ x වල වර්ගය. x වල වර්ගය අවකලනය 2x. වර්ගමූල x ගේ අවකලනය මොකද්ද? වර්ගමූල x ගේ අවකලනය 1ට 2යි වර්ගමූල x. ඔය තමයි එන්නේ. හරි. අපි දැන් සම්මත ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය කරා. ඊට පස්සේ ගුණිතයක අවකලනය කරා. බෙදීමක අවකලනය කරා. මෙතනින් එහාට අපි තියනවා ඝාතීය ශ්‍රිතවල අවකලනය සහ ඝාතීය ශ්‍රිතවල අවකලනය සහ ඔය ප්‍රතිලෝම ශ්‍රිත එම් දිගටම යනවා. හරි. මෙතනින් පස්සේ මේක මට වැඩි තේරෙනවද කියලා ඔයාලා මොකක් හරි අදහසක් තියෙනවා නම් දාලා තියන්න කමෙන්ට් එකක් ඇතුලේ. මොකක් හරි මේකේ වැරද්දක් තිබ්බොත් ඒකත් දාන්න කමෙන්ට් එකක් වශයෙන්. හරි. හරි. මේක මම වීඩියෝස් සමහරට කෑලි දෙකකට වගේ දාලා තියෙයි. ඔයාලා ඒක දිගටම පන්තියක ඉන්න විදිහටම බලලා මේව කරන්න මම A to Z සියලු තීරි අවකලනේ මේකට දාලා තියෙනවා. හරි. හරි. අද නවත්තමු.